අයිබෝවන් නිරෝගීමත් සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම. අද මම ආවේ අපේ ගෙවල් වල අපි නොදැනුවත්කමින් අපේ අතින් සිද්ධ වෙන වැරදි කීපයක් වගේම උණ පිළිබඳව විද්‍යාත්මකව අපි හැමෝම දැනගත යුතු කරුණු ටිකක් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. ඉතින් වැඩි කතාවක් නැතුවම අපි යන් අපේ වීඩියෝ එකට. අපේ ජීවිතේ එකපාරක් හරි පැරසිටමෝල් පෙත්තක් ලබාගත නැති කෙනෙක් අපට හොයාගන්න පුළුවන් වේද? ඇත්තටම නැහැ. ඉතින් උණක් හැදුන ගමන්ම ඇඟවත වේදනාවක් ආවට පස්සේ අපි මුලින්ම කරන්නේ පැරසිටමෝල් පෙත්තකට යන එක තමයි. ඉතින් මෙහිදී අපි බලන්න ඕනේ මොකක්ද මේ උණ කියලා කියන්නේ කියලා. උණ කියලා කියන්නේ ඇත්තටම රෝගයක්ද? නැහැ. උණ කියලා කියන්නේ රෝග ලක්ෂණයක් විතරයි. එහෙනම් අපි මුලින්ම බලමු මේ උණ කියලා කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම අපේ ඇඟට වෛරස් එකක්, බැක්ටීරියාවක්, දිලීරයක්, පරාග කණිකාවක්, ඒ වගේම සත්ත්ව ලෝමයක්, ඒ වගේ ඕනෑම ආකන්තුක ද්‍රව්‍යයක් අපේ ශරීරය ඇතුළු වුණාට පස්සේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඕන හඳුනාගන්නේ සතුරන් විදියට. ඉතින් මේ සතුරන් සමග සටන් කිරීමේ ප්‍රතිඵලයක් විදියට තමයි අපේ ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙන්නේ. උණ කියලා කියන්නේ අපේ ශරීරය කුමන හෝ ලෙඩක් සමග සටනක් කරනවා කියන එකට අපිට ලබා දෙන ඉඟියක්. ඖෂධ විද්‍යාවේදී අපි මේ උණ අඩු කරන්න දෙන ඖෂධ වලට භාවිතා කරන නම තමයි ප්‍රතිජීවරක කියන එක. එහෙම නැත්නම් ඇන්ටිපයිරටික්ස් කියලා. අපි කලින් වීඩියෝ එකේදී බැක්ටීරියාවන්ට විරුද්ධව භාවිතා කරන ඖෂධ වලට අපි ඇන්ටිබයොටික්ස් ගැන කතා කරා. එහෙම නැත්නම් ප්‍රතිජීවක ගැන කතා කරා. අද අපි කතා කරන්නේ උණ අඩු කරන්න දෙන මේ ප්‍රතිජීවරක ගැන. ඉතින් ලෝකේ බහුලවම භාවිතා වන ප්‍රතිජීවරක ඖෂධය එහෙම නැත්නම් ඇන්ටිපයොටික් එක තමයි පැරසිටමෝල් කියලා කියන්නේ. ඊළඟට අපි බලමු පැරසිටමෝල් සහ හිස් රද අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. පැරසිටමෝල් පාවිච්චි කරන්නේ උණට විතරක් නෙමෙයි හිස් රදෙටත් අපි පැරසිටමෝල් පාවිච්චි කරනවා වේදනානාශකයක් විදියට. ඉතින් මෙහිදී කරන්නේ පැරසිටමෝල් විසින් අපේ මොළයට යන වේදනා සංඥා අවහිර කරන එක. හැබැයි මතක තියාගන්න ඕනේ නිතර හිස් රදේ හැදෙනවා නම් පැරසිටමෝල් බිබී ඉන්නේ නැතුව වෛද්‍යවරයෙක් හමු වෙලා ඒකට නියම හේතුව හොයාගන්න. ඊළඟට අපි බලමු නිවැරදි මාත්‍රාවෙන් කොහොමද අපි පැරසිටමෝල් ලබා ගන්න. ඒ වගේම අක්මාවට මේ පැරසිටමෝල් වලින් ඇති කරන හානිය මොන වගේ එකක්ද කියලා. ඉතින් ගොඩක් අය හිතන් ඉන්නේ පැරසිටමෝල් කියලා කියන්නේ ඕනම ලෙඩකට ඕනම වෙලාවක ගන්න පුළුවන් කිසිම අතුරු ආබාධයක් නැති ඖෂධයක් කියලා. ඇත්තට මේක වැරදි මතයක්. ඉතින් මේ පැරසිටමෝල් කියලා කියන්නේ નિયમિત මාත්‍රාවෙන් ගත යුතුම ඖෂධයක්. මොකද වැඩිහිටි කෙනෙකුට අපි වරකට පාවිච්චි කරන්න පුළුවන් පැරසිටමෝල් ග්‍රෑම් 500 මිලිග්‍රෑම් 500න් පෙති දෙකක්. ඒ කියන්නේ ග්‍රෑම් එකක්. ඒ වගේ පැය 6න් 6ට තමයි අපි පැරසිටමෝල් ලබා ගන්න ඕන. පැය 24ක් ඇතුළත ලබා ගන්න පුළුවන් උපරිම පැරසිටමෝල් මිලිග්‍රෑම් ගන්න තමයි 4000ක. එහෙම නැත්නම් ග්‍රෑම් 4ක්. එහෙමම නැත්නම් පෙති 8ක්. මේ ඩෝස් එකට වඩා ඉහළට කියන්නේ මේ මාත්‍රාව ඉක්මවා ගියොත් අපේ අක්මාවට ඉතාමත්ම විෂදායී. මොකද කිව්වොත් පැරසිටමෝල් දිරවන්නේ. එහෙම නැත්නම් පරිවෘත්තීය ක්‍රියාවට ලක් වෙන්නේ අපේ අක්මාවේදී. ඊළඟට අපි බලමු මත්පැන් සහ පැරසිටමෝල් අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. ඕනම කෙනෙක්ට මත්පැන් අරගෙන ඉන්න වෙලාවක එහෙම නැත්නම් හැංගෝවර් එක නිසා ඇතිවන හිස රදය. ඒ කියන්නේ මත්පැන් ගත්තට පස්සේ අපි උදේ නැගිට්ටට පස්සේ ඇතිවන හිස රදය. මේ හිස රදයට අපි කියනවා හැංගෝවර් ඉෆෙක්ට් එක කියලා. හැංගෝවර් එක නිසා ඇතිවන හිස රදයට පැරසිටමෝල් පාවිච්චි කරන එක ඉතාමත්ම භයානකයි. මොකද කිව්වොත් පැරසිටමෝල් වගේම මත්පැන් පරිවෘත්තීය ක්‍රියාවට ලක් වෙන්නේ අක්මාවේදී. ඉතින් මේ දෙකම එකට එකතු වුණාට පස්සේ මේ ඇල්කොහොල් එහෙම නැත්නම් මත්පැන් පරිවෘත්තීය ක්‍රියාවට බාධා ඇති කරන පැරසිටමෝල් වලින් ඒ වගේම ඒ පරිවෘත්තීය ක්‍රියාවලදී නිපදවන විෂ ද්‍රව්‍ය නිසා අක්මාවට විෂ සහිත ද්‍රව්‍ය ඉතාමත්ම වැඩි ප්‍රමාණයක් එකතු වෙනවා. ඉතින් මත්පැන් පාවිච්චි කරන කෙනෙක් නම් පැරසිටමෝල් ඖෂධය පැය 24ක් යනකම් ලබා නොගෙන ඉන්න අනිවාර්යයෙන්ම වග බලා ගත යුතුයි. ඊළඟට අපි අද සමාජයේ නිතරම දකින වැරද්දක් තමයි අම්මලා චූටි බබාලව එන්නත්කරණය සඳහා සායනය වලට යාමට කලින් එහෙම නැත්නම් වැක්සිනේෂන් වලට ක්ලිනික් වලට යන්න කලින් ගෙදරදීම පැරසිටමෝල් ඖෂධය ලබාගෙන දීලා තමයි බබාලව එක්කගෙන යන්නේ. ඇත්තටම කරුණාකරලා මේක කරන්න එපා. මොකද එන්නත්කරණයකදී සිදුවන්නේ අපේ ශරීරයේ ස්වාභාවිකම ප්‍රතිශක්තිකරණයක් ඇති කරන එක. ඉතින් මේ ඇති කරන ක්‍රියාවලියට බාධා පැමිණෙනවා පැරසිටමෝල් ඖෂධය අපේ ශරීරගත වෙලා තිබුණොත්. ඒ වගේම ඩෙන්ගු වැනි වෛරස් වුණ පවතින කාලයක උණ අඩු කරන්න කියලා ස්ටීරොයිඩ් නොවන ප්‍රතිපදාහමය ඖෂධ අපි කියනවා ඇස්ප්‍රින්, ඒ වගේම ගුද මාර්ගයෙන් ඇතුළු කරන වේදනානාශක සපොසිටරි,
කරල් ඒවා කිසිම දෙයක් පාවිච්චි කරන්න හොඳ නැහැ. ඒ වෙලාවේදී ඒ තත්ත්වයන් වලදී සුදුසුම ఔෂධය පැරසිටමෝල් විතරයි. ඉතින් මේ විදිහට අපි කතා කරා අපි අදින් සිදුවන වැරදි අපි නොදැනුවත්ව සිදුවන වැරදි. ඉතින් මේ වැරදි ටික වළක්වාගෙන අපි ස්වයං ප්‍රතිකාර වලට යන්නේ නැතුව අනිවාර්යයෙන්ම උණ සෑදී ඇති අවස්ථාවක වෛද්‍ය උපදෙස් පැදිය යුතු අවස්ථා තුනක්. ඉතින් මේ තුන තමයි අලුත උපන් බිලිඳෙකුට උණ සෑදුන විටදී අපි අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් පැදිය යුතුයි. ඒ වගේම තමයි දීර්ඝ කාලීනව ඖෂධ ලබා ගන්න දරුවෙකුට එහෙම නැත්නම් වැඩිහිටියෙකුට උණ සෑදුන විටදී අනිවාර්යයෙන්ම අපි වෛද්‍ය උපදෙස් පැදිය යුතුයි. ඒ වගේම දින 3කට වඩා අපිට උණ තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් වලට යන්න ඕනේ. ඉතින් මේ ප්‍රධාන අවස්ථා තුනේදී අපි අනිවාර්යයෙන්ම ස්වයං ප්‍රතිකාර වලට යන්නේ නැතුව වෛද්‍ය උපදෙස් පැදිය යුතුයි. ඉතින් ඖෂධ වේදනයක් විදිහට මට වඩා කියන්න තියෙන්නේ පැරසිටමෝල් කියලා කියන නිවැරදිව ගත්තොත් ඉතාමත් ගුණදායක ඖෂධයක්. වැරදියට ගත්තොත් අක්මාව විනාශ කරන විනාශදායී ඖෂධයක්. ඕනින් ඖෂධ පාවිච්චි කරමු. නිරෝගීව ඉමු. එදිනදා ජීවිතයේදී මෙවන් වටිනා සෞඛ්‍ය උපදෙස් දැනගන්න මෙඩිචුටි channel එක subscribe කරලා තියාගන්න. ඉතින් එන්න ආයිබෝවන්.